වෙනද වගේම අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා e-vision academy YouTube channel එකෙන් අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මම අවසානට ඔයාලට Binance සම්බන්ධයෙන් අරගෙන ආපු වීඩියෝ එක තමයි USDT buy කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් කරලා වගේ මට මැසේජ් දාලා ප්‍රශ්නයක් තමයි USDT එක buy කරනවා වගේම තමයි sell කරගන්නේ කොහොමද කියන එක. ඉතින් USDT sell කරන එක සම්බන්ධයෙන් මම වීඩියෝ එකක් අරගෙන එන්නම් කියලා එයාලට කිව්වා. ඉතින් එයාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් USDT sell කරන process එක ගොඩක් අමාරු process එකක් නෙවෙයි. ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලගේ account එකේ තියෙන USDT ටික P2P හරහා sell කරලා විනාඩි 15ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාලගේ බැංක් එකට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට විනාඩි 15ක් යන්නේ නැහැ. විනාඩි 4ක් 5ක් 6ක් 7ක් උපරිම තමයි කාලය විනාඩි 15ක් වගේ යන්නේ. ඉතින් ඒ වගේ කාලයක් ඇතුළත ඔයාලගේ බැංක් එකට withdrawal කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ process එක තමයි මම මේ වීඩියෝ එක හරහා ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි Binance සම්බන්ධයෙන් තවත් වීඩියෝ ගොඩක් මම ඉස්සරහට අරගෙන එන්න ලෑස්තිලා ඉන්නවා ඔයාලට. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට පැත්තේ bell icon එක click කරලා තියාගන්න. ඉතින් එතකොට ඔයාලට මේ වගේ videos දාපුවාම notification එකක් ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි තවත් වැඩි කතා නැතුව යමු. කොහොමද හරියටම USDT එක sell කරගන්නේ කියලා බලන්න. හරි ඉතින් අපි thumbnail එකේ දැක්කා වගේම තවත් වැඩි කතා නැතුව යමු හරියටම Binance එකේ USDT sell කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලට විනාඩි 15ක් වගේ ඇතුළත ඔයාලගේ බැංක් එකට ගන්න පුළුවන් මේ USDT එක withdrawal කරලා ඉවර වෙලා. ඉතින් කොහොමද කරන්න කියලා අපි බලමු මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ Binance එකට යන්න. එතකොට මේ වෙලාවේ මගේ balance එක ඔයාලට පේනවාද 1760 එකක් තියෙනවා. මම මේකෙන් 1000ක් තමයි withdrawal කරන්න යන්නේ. ඔයාලට 1000ක් තමයි withdrawal කරලා පෙන්නන්නේ. ඉතින් ඒකට ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙතන ඉරි තුනක් තියෙනවා උඩ. එතකොට ඒකට යන්න ඕනේ. ඉතින් ඒකට ගියා. ඉතින් ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති P2P කියලා එකක්. ඉතින් මේ P2P කියන එකට තමයි යන්න ඕනේ. ඔයාලගේ උතන P2P නැත්තම් මෙතන යටින් තියෙනවා more service කියලා එකක් ඔයාලට පේනවා ඇති. මේ more service කියන එක ක්ලික් කරාට පස්සේ මේකේ trade කියලා එකක් තියෙනවා යටින්. මෙතන තියෙනවා trade කියලා ඔයාලට පේනවා ඇති. මේ trade කියන එක යටතේ P2P කියලා තියෙනවා. ඔයාලගේ උඩින් නැත්තම්. ඉතින් මම P2P කියන එක ක්ලික් කරගන්නවා. ඉතින් මේ P2P කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලගේ මෙතන බැලන්ස් එක. ඒ කියන්නේ මෙතන ඔයාලට පෙන්වන්නේ LKR වලින් නෙවෙයි නම් අනිවාර්යයෙන් මේක LKR වලට මාරු කරලා ඉන්න. එතකොට මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට එතන LKR වලට මාරු කරගත්තා වෙන කරන්සි එකකින් තියෙනවා නම් LKR කියලා සර්ච් කරලා ඒකට මාරු කරගන්න. ඉතින් ඊට අමතරව දැන් මේ වෙලාවේ අපි ඉන්නේ buy කියන section එකේ. ඒ කියන්නේ අපිට USDT buy කරන්න ඕන නම් තමයි එතන buy කියන එකේ ඉන්නේ. අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ sell කරන්න. ඉතින් ඒතර ඔයාලා මේ sell කියන එකට තමයි යන්න ඕනේ. ඉතින් sell කියන එකට ගියාට පස්සේ ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ දේ තමයි අපිට ගැළපෙන seller කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් අපි කොහොමද seller කෙනෙක් තෝරගන්නේ කියලා කතා කරනවා. ඉතින් මේකෙදි ඔයාලට ඉස්සෙල්ලාම ඔයාලා USDT 1000ක් කියන්නේ සාමාන්‍යයෙන් මේ කාලේ හැටියට රුපියල් ලක්ෂ 3කට වඩා වැඩි ගාණක්. ඉතින් එතකොට ලක්ෂ 3කට වඩා වැඩි ලිමිට් එකක් දෙන එක්කෙනෙක් අපි තෝරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ sellerලගේ තියෙනවා ලිමිට් කියලා එකක්. එතන මේ ලිමිට් කියන එකෙන් තමයි අපිට තීරණය කරන්න පුළුවන් අපි දෙන USDT ගාණ යට ගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙයාගේ ලිමිට් එක තියෙනවා රුපියල් 10000 ඉඳලා ලක්ෂ 24ක් වෙනකන්. ඒකට ඕන අපිට මෙයාට සෙල් කරන්න පුළුවන්. ඉතින් එතකොට ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මෙයාලා දෙන මිල කොහොමද කියලා. එතකොට මෙයා රුපියල් 301ක් තමයි දෙන්නේ USDT එකට. එතකොට ලිමිට් එක මෙයාගේ තියෙනවා 10000 ඉඳලා ලක්ෂ 24ක් වෙනකන්. එතකොට මෙයාගෙන් අපිට කරගන්න පුළුවන්. හැබැයි මෙයාගේ USDT රේට් එක මදි. ඒක නිසාම USDT රේට් එක වැඩි කෙනෙකුට තමයි සෙල් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මෙයා දෙනවා 315ක්. හැබැයි මෙයාගේ ලිමිට් එක තියෙන රුපියල් 500 ඉඳලා 5000 වෙනකන්. එතකොට මට මෙයාට සෙල් කරන්න බෑ. මොකද මම ලක්ෂ 3කට ගාණක් තමයි සෙල් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එතකොට අපි මෙහෙම මීට පහළට යන්. මෙහෙම යද්දී එතකොට මෙයාට ඕනනම් සෙල් කරන්න පුළුවන් අපිට. මෙයාගේ 312ක් තියෙනවා. ලක්ෂ ඉඳලා ලක්ෂ 37ක් වෙනකන් මෙයාට දෙන්න පුළුවන්. එතකොට මෙයා දෙනවා 312 760ක්. එතකොට මෙයාගේ ලක්ෂ ඉඳලා ලක්ෂ 30ට වෙනකන් සෙල් කරන්න පුළුවන්. එතකොට මෙහෙම එක්කෙනෙක් මම තෝරගත්තා කියලා හිතන්නකෝ මෙයාව. එතන මෙයාව තෝරගත්තට පස්සේ ඊළඟට ඔයාලා කරන්න ඕනේ දේ තමයි ඕඩර් කීයක් කම්ප්ලීට් කරලා තියෙනවද කියලා බලාගත්තා ඉතින් ට්‍රේඩ් වලින්. එතකොට ට්‍රේඩ් දාලා තියෙනවා මෙයාලා 3044ක් මේ අවසන් මාසය ඇතුළත. එතකොට ඒකෙන් 99.8ක්ම කම්ප්ලීට් වෙලා තියෙනවා. එතකොට මෙයා හොඳ එක්කෙනෙක්. එතකොට ගොඩක් අයගේ 100%ක් තියෙනවා. ඉතින් එතකොට මම මෙයාත් එක්ක නිතරම ගනුදෙනු කරනවා. ඉතින් ඒක නිසා තමයි මම මෙයාව තෝරගෙන ඉල්ල ඔයාලට සෙල් එක දාලා පෙන්නන්නේ. ඉතින් මම මෙතන සෙල් කියන එක ක්ලික් කරනවා. එතකොට ඔයාලා අනිවාර්යෙන් ලිමිට් එක බලන්න ඕනේ. ලිමිට් එක බලද්දී ඔයාලා සෙල් කරන ලිමිට් එක ඇතුලේ තියෙන්න ඕනේ. එතකොට මෙයාගේ ලක්ෂ 34 තියෙනවා. එතකොට ඔයාලා සෙල් කරන්න රුපියල් 10000ක නම් ඔයාලට මෙයාට සෙල් කරන්න බෑ. මොකද මෙයාගේ ලිමිට් එක පටන් ගන්නේ ලක්ෂයෙන්. එතකොට ඔයා එහෙම කෙනෙක් හොයා ගන්න ඕනේ පහළට ගිහිල්ලා. එතකොට මෙහෙම පහළට යද්දි එහෙම ගොඩක් අය ඕන තරම් ඉන්නවා. ඔයාලගේ තියෙන ඕනම ලිමිට් එකක් සෙල් කරගන්න කට්ටිය මේ platform එක ඇතුලේ ඉන්නවා. ඒක නිසා ඔයාලට ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. හරි මම මේකේ සෙල් කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම දැන් USDT කීයක්ද සෙල් කරන්න කියලා ගන්න ඕනේ.
හරි මම USDT 1000ක් ගැහුවා. ඊට පස්සේ මෙතන මම බැංක් ඩීටේල් ඇඩ් කරලා තියෙන්නේ. එහෙම ඇඩ් කරලා නැත්නම් ඔයාලට ඇඩ් කරගන්න ඕනේ. මම ඒක ඉස්සරහා වීඩියෝ එකකදී අරගෙන එන්නම් කොහොමද ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඒතර මම මේ account එක දීලා ඉවර වෙලා. ඒතර මේ වෙද්දි මට එනවා ඔයාලට පේනවා ඇති 3,12,578.11ක්. ඉතින් මම මේ කෝඩ් එක ඔන්න ප්ලේස් කරා. හරි ඔන්න මම USDT සෙල් කරන ඕඩර් එක දැම්මා. ඊට පස්සේ මම මෙයාට නිකන් මැසේජ් එකක් දාන්නම්. එතකොට මෙයා දැන් විනාඩි 15ක් ඇතුළත මගේ account එකට සල්ලි දානවා. සල්ලි දාලා ඉවරලා එයා මට රිසිට් එක බොහෝ දුරට එවයි. ඊට පස්සේ නැත්නම් එයා මැසේජ් එකක් හරි දානවා මේ USDT ටික රිලීස් කරන්න කියලා. ඉතින් මේ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. අපි බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි මේ වෙලාවේ ඔයාලට පේනවා ඇති ඩිස්ප්ලේ එකේ මැසේජ් එකක් වැටුණා. එතකොට මේකේ තියෙන්නේ එයා සල්ලි දැම්මා කියලා. ඉතින් මම ඔයාලට ඇත්තටම පෙන්නන්නම් සල්ලි වැටුණාද නැද්ද කියලා මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මගේ ෆෝන් එකට තමයි මැසේජ් එක එන්නේ. අපි බලමු සල්ලි වැටලාද කියලා. ඉතින් සල්ලි වැටිලා තියෙනවා. හරිද? සල්ලි වැටිලා තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. එතකොට මම ඔයාලට කිව්වේ 3,12,000 ගාණක්. එතකොට ඔයාලට පේනවා. හැබැයි මේක අනිත් පැත්තට පේනවා ඇත්තේ 3,12,579ක් දාලා තියෙනවා. එතකොට 578යි ගාණ 579ක් දාලා තියෙනවා. ඉතින් මාට දැන් මම USDT ටික රිලීස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම රිලීස් කරන්නේ කොහොමද කියලාත් පෙන්නන්නම්. ඉතින් මේ වැඩේ වුණාට පස්සේ අනිවාර්යෙන් ඔයාලා USDT රිලීස් කරන්න දැනගෙන ඉන්නවා නම් හොඳයි. හරි. payment received කියන එක ක්ලික් කරා උඩින්. ඊට පස්සේ මම වෙරිෆයි කරන්න ඕනේ. මට payment එක ආවා කියලා වෙරිෆයි කරන්න ඕනේ. හරි මම මේ ක්ලික් කරා. ඊට පස්සේ confirm release කියන එක ක්ලික් කරා. ඊට confirm release කියන එක ක්ලික් කරාට පස්සේ දැන් මගේ authenticator එකේ කෝඩ් එක තමයි ගහන්න තියෙන්නේ මෙයාලට. ඉතින් ඊට පස්සේ හරි මේ වෙලාවේ මගේ authenticator කෝඩ් එක ගැහුවා. ඔන්න එයාට සල්ලි ගියා. ඉතින් මම එයාට ඔන්න හොඳ ෆීඩ්බැක් එකක් දෙනවා. මොකද එයා ඉක්මනට සල්ලි ටික දැම්ම. ඒක නිසා මම එයාට ෆීඩ්බැක් එකක් දුන්නා. ඉතින් ওই විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. ඉතින් ඔයාලටත් ওই විදිහට තමයි USDT එක සෙල් කරගන්න තියෙන්නේ. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒතර බැංක් ඩීටේල්ස් ටික ඇඩ් කරන එක මම දැන් ඇඩ් කරලානේ තියෙන්නේ. මම ඉස්සරහා වීඩියෝ එකකදී අනිවාර්යෙන් අරගෙන එන්නම් කොහොමද බැංක් ඩීටේල්ස් ඔතෙන්ට ඇඩ් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට අරගෙන ආවේ කොහොමද හරියටම Binance එක හරහා USDT ටික සෙල් කරගන්න කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ වෙද්දි මම ඔයාලට Binance trading කියන්නේ මොකක්ද? සාමාන්‍ය trading setup එකක්. ඊට අමතරව Binance එකේ USDT ටික buy කරන්නේ කොහොමද? sell කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ඊට අමතරව මම Binance trading සම්බන්ධයෙන් ඔයාලට ගොඩක් වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එතකොට මේ සියලුම දේවල් මම ඔයාලට ප්‍රේ තමයි අරගෙන එන්නේ. ඉතින් ඒක නිසා ඔයාලා ඒ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි Binance trading සම්බන්ධ සහ e-money සම්බන්ධයෙන් දාන වීඩියෝස් ඔයාලට බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලු දෙනාට සුබ දවසක්.